හෙලෝ ළමයි කොහොමද ඉතින්? අපි මේ තුන් දෙනා දෙන්න කොහේ යන්නද ලෑස්තිලා ඉන්නේ කොර අපි තුන් දෙනා. මේ දැන් ඉතින් ගෙවල් පාරින් යන ගමන් ඉන්නේ. ගෙස්ට් කරන්න බලන්න අපි තුන් දෙනා කොහෙද යන්නේ කියලා. ගිනි අවුවේ රොස්නේ දවල් කිව්වට දැන් වෙලාව දවල් 11:00ට විතර ඇති. ඉතින් මේ අපි තුන් දෙනා කොහෙද යන්නේ මේ අවුවෙම? බලන්නකෝ පුළුවන් නම් කියන්න කොහෙද යන්නේ කියලා. අවුවේ පිච්චීගෙන රෝද දෙකක යනවා කියන ඒ වේදනාව දන්නේ රෝද දෙකක් තියෙන මිනිස්සුම තමයි ඉතින්. රෝද දෙකක් කියන්නේ ඉතින් අපේම ලොකුම වාහනේ තමයි ඉතින්. මේ අපි දැන් ඉන්නේ ටවුන් එකේ. පොඩ්ඩක් වීඩියෝ එක නම් කචල් කිව්වොත් දන්නවද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා මට. මම ෆෝන් එක කෙලින් අතට තියලා තමයි වීඩියෝ එක අරගෙන තින්නේ. ඉතින් ඒක චුට්ටක් අවුල් ගිහිල්ලා ඉතින් මට වෙන කරන්න දෙයක් නැහැනේ. කැමරාවකින් සෙටින් වලින් එඩිට් වලින් හරවන්න පුළුවන් විදිහට මම හැරෙව්වා. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඔයා ෆෝන් එක අනිත් පැත්ත හරවගෙන බලන්න. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. අපි දැන් මේ දේල්ගොඩ ටවුන් එකේ ඉඳලා උඩුපිට පැත්තට යන ගමන් තමයි ඉන්නේ. දැන් මෙහෙම කිව්වහම නම් ගොඩක් අයට හිතා ගන්න පුළුවන් අපි මේ කොහෙද යන්නේ කියලා. මොකද මේ පැත්තේ ඉන්න අය. අපි ඉතින් දැන් මුලින්ම ගියේ කමර්ෂල් බැංක් එකට. ඉතින් ඔන්න දැන් කමර්ෂල් බැංක් එකට බයික් එක දාලා එතන හස්බන්ඩ් යන්න හදන්නේ සල්ලි ගන්න. මේ ඉතින් අපි දෙන්නගේ මූඩ් එක පේනවනේ. ගිනි ආවනේ. පව් ඉතින් මොනා කරන්නද යන්නම ඕනේ හින්දා එයාවත් එක්කගෙන ගියා. ඔන්න ඉතින් දැන් හස්බන්ඩ් සල්ලි අරගෙන එන ගමන් ඉන්නේ. දැන් නම් ටිකක් අවුව අඩුයි. එළිය දිනුනට අවුව ටිකක් අඩුයි. දැන් ඉතින් එයා සල්ලිත් අරගෙන ආවා. දැන් ඉතින් මේ අපි ආයේ ගමන යන්න තමයි ලෑස්ති වෙන්නේ. කියමුකෝ බලන්න අපි කොහේ යන්නද හදන්නේ කියලා. අයියෝ බලන්නකෝ ඉතින් අපිටත් තුන දැන් බයික් එක ස්ටාර්ට් කරනකොටම මොකද්ද සද්දයක් ඇවිල්ලා හස්බන්ඩ් එතනම ගරාජ් එකට බයික් එක දැම්මා. ඉතින් ඒක බලන්න ගිහිල්ලා බලන්න අපිට වෙච්ච දේ. ඒක ඉතින් ආයේ ටිකක් පැය භාගයක් විතර පොඩි වැඩක් තිබුණා. ඉතින් අපි ඒකත් කරන්න බබත් එක්ක හිටියා. බබා එක්ක එක තැනක ඉන්නවා කියන්නේ නම් මට හරිම අමාරු දෙයක්. එයා ඉන්නේ නැහැ. කොහොම කරත් ඉතින් එහෙට මෙහෙට ඇවිද එයාත් එක්ක මොනවා හරි ටිකක් එයාත් එක්ක කියව ඉතින් තාත්ති බයික් එකත් හදන ගමන් අපි දෙන්න පොඩි කයියක් ගහගෙන හිටියා. බබත් එක්ක චූට්ටක් එළියට යනවා කියන්නේ ඇත්තටම අමාරු දෙයක්. මොකද එයා දැන් දුවන පැනලා ඉන්න වයස නිසා එයාත් එක්ක එක තැනක ඉන්න බෑ. ඒ මොකද මෙයා බහින්නමයි හදන්නේ. කොහොම හරි කළා මම එයාව නම් ෂේප් එකේ තියාගෙන හිටියා. ඔන්න ඉතින් අපි බයික් එකත් හදාගෙන ආයෙත් වැඩ ටික පටන් ගන්න හදුවා. ඔන්න ළමයි ඉතින් අපි අදාවේ උඩුපිල තියෙන කරුණාරත්න ස්ටෝර්ස් එකට. ඒ මොකටද ඉතින් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? මේ ඉතින් අපේ පැංචිගේ වැඩ තමයි. මං ඉතින් ගෙදරට අවශ්‍ය මාසෙටම අවශ්‍ය බඩු ටික ගන්න තමයි මේ ආවේ. සෙනගත් වැඩි. ඉතින් බබා අරගෙන තමයි අපි හැමදාම යන්නේ. මොකද බබා තියලා යන්න කෙනෙක් නැති නිසා. මොකද හස්බන්ඩ් ගිහිල්ලා හරියන්නේත් නෑ ගෙදරට ඕන බඩු ගේන මම අනිවාර්යෙන් යන්න ඕනේ. ඉතින් මේ අපි බඩු ගන්න ගියේ හැටි. මේක චූටි මිනි vlog එකක් විතරයි. අපි ආයේ vlog එකකින් හම්බ වෙමු. මේක කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා නැති අය subscribe කරගෙන යන්න ළමයි. good luck. සුබ දවසක් හැමෝටම. අපි ආයේ වීඩියෝ එකකින් හමු වෙමු. bye.